ආයුබෝවන් පෙරුවන් සරණ. අද මැදින් මාසේ පුර 15ක පෝය දවසක්. ඉතින් මේ වගේ දවසක මම හිතුවා අමුතු වැඩසටහනක් කරන්න. අපි ඔයගොල්ලන් දන්නවා අපේ කකුල් දෙක කොයිතරම් වැදගත්ද කියලා. අපේ කකුලකට තුවාලයක් වුණොත් එහෙම නැත්නම් කකුලක් නැති වුණොත් තමයි කකුලක අගේ තීරෙන්නේ. ඉතින් මම හිතුවා දැනට අවුරුද්දකට කලින් හම්බන්තොට ප්‍රදේශයේ කකුලක් අහිමි වූ පුද්ගලයෙක් හිටියා. ඔහුගේ නම තමයි යසන්ත නාගසිංහ. ඔහුගේ වෘත්තිය මියුසික් වලට සම්බන්ධයි. ඒ වගේම ඔහු වැඩ කරේ ජලජ දීවර හා ජලජ දෙපාර්තමේන්තුවේ තමයි ඔහු වැඩ කරේ. නමුත් දැන් බොහෝ දුරට වැඩ කරන්න බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ. ඔහු දැනට අවුරුද්ද කාලයක් තිස්සේ ගෙදර බොහෝම අමාරුවෙන් ජීවිතය ගෙනියනවා. මොකද ඔහුගේ රියා අනතුරකින් එහෙම නැත්නම් මෝටර් සයිකල් අනතුරකින් ඔහුගේ පාදයක් ආබාධිත තත්ත්වයටපත් වුණා දැනට අවුරුද්දකට කලින්. ඉතින් මම හිතුවා මේ වගේ කෙනෙකුට උදව්වක් කරන්න ඔහුගේ පාදයක් ඔහුට හදලා දෙන්න ඕනේ කියලා. මේ සම්බන්ධව මම හොයාගෙන යනකොට කවුද මේ කකුල හදන්න පුළුවන් කියලා හොයාගෙන යනකොට මම කල්පනා කරා හොඳ දක්ෂ පුද්ගලයෙක් ඉන්නවා හම්බන්තොට. ඔහු තමයි ප්‍රසන්න මෝටර්ස් අධිපති ලලිත් ප්‍රසන්න මහතා. මේ ලලිත් ප්‍රසන්න මහතා මම හොයාගෙන ගිහිල්ලා මේ යසන්ත නාගසිංහ මහතාගේ දුක කියලා අනේ මේ මල්ලිගේ කකුල කොමාරි හදලා දෙන්නේ කියලා මම ඉල්ලීමක් කරා. ඉතින් කකුලක් නැති ඔහුට අද මට කකුලක් ලබා දීමට මගේ ප්‍රයත්නය මගේම සමුදායිකත්වයෙන් සහභාගී වුණු ලලිත් ප්‍රසන්න මහතා මම මේ අවස්ථාවේදී අගය කරනවා. ඔහුට යසන්ත නාගසිංහ මහතාට මමත් ඒ වගේම ලලිත් ප්‍රසන්න මහතාත් එකතු වී ඔහුගේ සමුදායිකත්වයත් සමග එකතු වී අපි ඔහුට පාදයක් හිමි කර දීමට උත්සුක වුණා. ඒ අවස්ථාවේ අදාළ වීඩියෝ පටි අපි නරඹමු. දැන් මේ ඔබ දකින්නේ මේ පේනව නේද මේ ඉන්නේ අසන්ත මල්ලි ඉන්නවා. එතකොට ප්‍රසන්න මල්ලි ඉන්නවා. ඔහුගේ දෙපා පළඳවන ආකාරය දැන් ඔබට පේනවා මේ අවස්ථාවේ. දැන් ප්‍රසන්න මල්ලි දැන් ඔහුට අදාළ කාර්යය මේ අවස්ථාවේදී ඉෂ්ට කරනවා. දැන් ඔබට පේනවා ඇති මෙච්චර කාලයක් අවුරුද්දක් විතර යසන්ත මල්ලි ඇවිදින්න බැරුව ඉඳලා මේ මෝටර් බයික් අනතුරකින් ඔහු අනතුරටපත් වෙලා අවුරුද්දක් පමණ එක තැන් වෙලා ඉඳලා දැන් ඔහුට අද මේ මැදින් පුර 15 පොය දවසේ ඔහුට අද දෙපා පැලඳීමේ වරම ලැබුණා. ඉතින් දැන් අපි බලමු යසන්ත මල්ලි කොහොමද මේ දෙපා මේ පායුවල එහෙම නැත්නම් මේ ඔහුට ආබාධ වූ කකුලේ මේ පැලඳගෙන කොහොමද දැන් ඇවිදින්නේ කියලා අපි බලමු. මොන දැන් ඇවිදින්න යනවා යසන්ත මල්ලි. මොන දැන් නැගිට්ටා ඕන ඇවිදිනවා. ඉතින් මේට ඇවිදින තනියම යන්න බෑ තාමත්. ඔහුට පොඩ්ඩක් බයයි. මොන දැන් තව ආධාරකයක් ඇත්තේ. මොන දැන් ප්‍රසන්න යසන්ත මල්ලි ඇවිදිනවා. විශාල පුණ්‍ය කර්මයක් ඇත්තටම මේ ප්‍රසන්න මල්ලි ඔහුගේ සමුදායිකත්වයෙන් මේ කරගත්තා වූ කුසල කර්මය ඇත්තටම ඉතාමත් වටිනා කුසල කර්මයක් කියලා මම මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. දැන් ඔහු මේ අවස්ථාවේදී ඇවිදිනව බලන්න ටිකක් බයෙන් තමයි ඇවිදින්නේ. ටික කාලයක් යනකොට මේක හරියාවි. ඉතින් අපි කවුරුත් මේ උතුම් කාර්ය අගය කළ යුතු කියලා මම ඇත්තටම විශ්වාස කරනවා. මේ කාර්යයට සහභාගී වූ සියලු දෙනාට මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙමින් මම නිහඬ වෙනවා. කරගෙන රෝදේ උන්චි කරත්තේ ඉඳගෙන මම ඉන්නේ පතික වේදිකා පසු කර යන්නට තල්ලු කරන් පුතුනේ තල්ලු කරන් පුතුනේ